දෙපර බලන්නේ. පැටියෝ. අදහසට මගේ යාළුවෙක් එනවා මෙහෙට. ඒ මොන මගුලකටද? ඌ අත බලනවා නේද එකක් නැහැ. ඔයා මට පුරුෂ භක්තිය දිනනවා කියලා පෙන්නුවොත් ඇති. මගේ යාළුවා යනකම් හරි පොඩ්ඩක් ඔහි කීකරු වෙලා ඉන්නකෝ. මොකද ඔය යාළුවා? ටින්ටින් අර එක සැරයක් මගේ උපන්දිනේට සැමන්ටින් එකක් ගෙනාපු එක නේද? ඒ මතක තියෙන්නේ. අපරාධේ දා මං කුකුල් මසු වෙලා ඔක්කට කණ්ඩ දුන්නේ. දන්නවනම් මම පිදුරු තෙල් දාලා කණ්ඩ දෙන්නේ. හරි එන්න කියනවාකෝ. මට ඔය ඕනාට වැඩියේ ඕඩර් දාන්න આવොත් ඔයාලට යකා නැගි. ඕඩර් කිව්වේ? අරක ගේන්න මේක ගේන්න තේ හදන්න. ඒකට දෙයකටවත් යහපත් බින්දක් වෙන්න බැරිද? හරි එන්න කියනවාකෝ. විධානෝ ඕඩර් 10යි. ඊට වඩා පැන්නොත් මම බැලන්ස් කරගන්නම්කෝ. විධානෝ ඕඩර් 10යි. ඊට වඩා පැන්නොත් මේ මචං අපේ පවුලකින් ඔබ කිසි දෙයක් අහන්න යන්න එපා. කිසි දෙයක් ඉල්ලන්නත් එපා. මොනවා හරි තියෙනවා නම් මගෙන් ඉල්ලපන්. මොනවා හරි අහන්න තියෙනවා නම් මගෙන් අහපන්. ඇයි ඒ? මේ මනුස්සයෙක් බං උදේ ඉඳලම මහන්සි වෙලානේ ඉන්නේ. අන්න ඒකයි. හේයි මේ එන්නකෝ. උඹ කාලෙකින් දැක්කේ? මම අර මැච් එකක් බල හිටියේ. එක විකට්ටුවක් ගියා. ඔයාගේ ඉතින් අපි දෙන්නට හොඳ රස තේ එකක් හදන් එන්නකෝ. අනේ නංගි වතුර එකක් ගේන්න කොහොමම? ඔන්න විකට් 3ක් ගියා. ඔබට හරි වාසනාවන්ත වයිෆ් කෙනෙක් බං හම්බෙලා තියෙන්නේ. මං ගෙදර ඉන්නේ ගේතර සිංහයා වගේනේ බං. නංගිද මැච් එකක් තියනවද? මේ පරණ එක. දැන් විකට් 5යි යා. යමුද පොඩ්ඩක් එළියට? දැන් එතන මොලයි? සමහර ගෑනු ඉන්නවා මිනිහගෙන් කාලා මිනිහටම ලෙඩා දිනවනේ ඔයි. මාත් එක්ක ඒ සෙල්ලම් බෑ. Thank you. නංගි ආට හොඳ හස්බන්ඩ් කෙනෙක් ඇත්තටම හම්බෙලා තියෙන්නේ. ඔබගේ යාළුවලාට එහෙම නැත්නම් ප්‍රොමෝෂන් එකක් ඉන්නේ. අයියෝ නෑ මෙයා මේ 6 වෙනි ගෙදරනේ. ඒකෙන් නංගිලා පස්වෙනි ගෙදර. නෑ අපි 7 වෙනි ගෙදර. නංගි එතන මේ ගෙදරි බාල්දි පෙරම එහෙම නැද්ද? මොකද නැත්තේ? මේ 8 වෙනි විකට්ටුවක් ගියා. ඊට පස්සේ මේ නංගිලා පැනලා ගියා. 9 වෙනි පාර ලෙඩේ අදින්නත් කලින් අපි දෙන්න පැනලා ගියා. ජම්බන් එළියට. නංගි